හෙලෝ අයිබෝවන් හැමෝටම අද අපි කතා කරන්න යන්නේ අපි මේ බයොලොජි ෂෝට් නෝට් සීරීස් එකේ දෙවෙනි වීඩියෝ එක්ක තමයි හම්බෙලා තියෙන්නේ. අපි කතා කරන්නේ අද රසෝද්ගමනය සහ ෆ්ලෝයම පරිසංක්‍රමණයේ ෂෝට් නෝට් එකක් හදාගෙන සේරම තියෙන කරුණු මතක තියාගන්න විදිහ. හරි අපි එහෙනම් යමු වීඩියෝ එකට. ඉතින් අපිට රසෝද්ගමනය සහ ෆ්ලෝයම් පරිසංක්‍රමණය ගැන කතා කරන්න කලින් වැදගත් වෙන දෙයක් තමයි මේ ශාකයේ සිදුවන ද්‍රව්‍ය පරිවහන ක්‍රම ගැන කතා කරන එක. ඒක වෙනම වීඩියෝ සීරීස් එකේ වෙනම වීඩියෝ එකකින් අපි දීර්ඝව කතා කරමු. ඒ වුණාට අපිට කෙටි හැදින්වීමක් නැත්නම් රිමයින්ඩ් එකක් අවශ්‍ය වෙනවා. ඊටු ටිකට යන්න නම් ශාක තුළ සිදුවන ද්‍රව්‍ය පරිවහනයේ ආකාර දෙකයි සක්‍රීය සහ අක්‍රීය කියලා. කියන්නේ සක්‍රීය පරිවහනය සහ අක්‍රීය පරිවහනය කියලා. සක්‍රීය පරිවහනයට ඇත්තටම ATP වැය වෙනවා. අක්‍රීය පරිවහනයට ATP වැය වෙන්නේ නැහැ. අක්‍රීය පරිවහනය නැවත කොටස් දෙකකට බෙදෙනවා කෙටි දුර සහ දිගු දුර කියලා. කෙටි දුර පරිවහන ක්‍රමවලදී අපි කතා කරනවා විසරණය, ආශ්‍රිතය, නිපානය සහ පහසු කළ විසරණය ගැන. දිගු දුර යටතේදී අපි කතා කරන දිගු දුර පරිවහන ක්‍රම යටතේ තොග ප්‍රවාහයට උදාහරණ විදිහට තමයි අපි රසෝද්ගමනය සහ ෆ්ලෝයම පරිසංක්‍රමණය කතා කරන්නේ. එතකොට මෙන්න මේ ඉන්ට්‍රොඩක්ෂන් එක අවශ්‍ය නම් අපිට මේ රසෝද්ගමනය සහ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය ගැන කතා කරන්න. එතකොට බලන්න පොඩි ස්ටෙප් ටිකක් තියෙනවා මේ රසෝද්ගමනය සහ ෆ්ලෝයම් පරිසංක්‍රමණයේ බේසික් එක කියද්දි. ඇත්තටම මේක ශාක තුළ ද්‍රව්‍ය පරිවහනය සිදුවෙන එකේ අක්‍රීය පරිවහන ක්‍රමයක් යටතේ එන දිගුදුර පරිවහන ක්‍රමයක් වන තොග ප්‍රවාහයේ නිදසුන් විදිහට තමයි අපිට රසෝද්ගමනය සහ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය දීලා තියෙන්නේ. මෙන්න මේ කොටස යටතේ තමයි රසෝද්ගමනය සහ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය එන්නේ. ඒතර මේ දෙක හඳුනන කලින් මෙන්න මේ වගේ තමයි මේ දෙක එන්නේ කියලා අපි පොඩි හැදින්වීමකුත් කරන්න සිද්ධ වෙනවා රචනා ප්‍රශ්නයක් වගේ අහුවොත්. ඊට පස්සේ අපි යමු රසෝද්ගමනය ගැන ඉස්සරලාම කතා කරන්න. බලන්න රසෝද්ගමනයට කතා කරන්න අපිට මෙන්න මේ වගේ රූපයක් හදගන්න වෙනවා. මේ රූපේදී අපි මේ ශාකයේ ප්‍රරෝහය ප්‍රදේශයෙන් විශාලනය කරලා ගන්නවා ශාක පාත්‍රය. මූල ප්‍රදේශයෙන් විශාලනය කරලා ගන්නවා මූලකේශ සෛලයක්. මූලකේශ සෛලයක් කියන්නේ ඇත්තටම විශේෂණය වෙච්ච අපචාර්මීය සෛල විශේෂයක් ශාක මුලේ හම්බ වෙන. ඉතින් මූලකේශ තියෙනවා මූලකේශයක් තියෙනවා මේ වටේ දක්නට ලැබෙන පාංශු ද්‍රාවණයක ඛනිජ අයන සහ නිදහස් ජලාණු සහිත පාංශු ද්‍රාවණයක් දක්නට ලැබෙන්නේ. මෙතන ඔයාලට ශාක පත්‍රයෙන් දක්නට ලැබෙනවා ඉහළට යනවා වගේ ජල බිඳු. ඒක අපි ඇත්තටම උත්ස්වේදනය කියන එක තමයි එකෙන් පෙන්නලා තියෙන්නේ. හරි. දැන් මේක යටතේ අපි කරුණු තුනක් කතා කරනවා. ඔයාලට පේනවා ඇති 1 2 සහ 3 කියලා මම දාලා තියෙනවා. 1 අපි කතා කරන්නේ උත්ස්වේදන චූෂණය. මේ උත්ස්වේදනය නිසා මේ ශාකයේ චූෂණයක් ඇති වෙනවා. චූෂණය කියන්නේ ඉහළට ඇදීමක්නේ. දැන් මෙතනින් මේ උත්ස්වේදනයේ චූෂණයක් වෙනවා කියන්නේ මේ පහළට මේක දැයෙනවා. මේ මුල් වලින් පසටත් ඒක දැයෙනවා. ඒ තරමට ලොකු චූෂණයක් මේ උත්ස්වේදනයෙන් ලැබෙනවා. නිසා අපි ඒකට උත්ස්වේදන චූෂණය කියනවා. අනිත් එක තමයි ජලයේ සංශක්ති සහ ආශක්ති බල. ජලයේ සංශක්ති සහ ආශක්ති බල අපි දන්නවා ජලයේ තියෙනවා සංශක්ති සහ ආශක්ති කියලා බල වර්ග දෙකක්. ජලයේ සංශක්ති කියන්නේ ජලාණු අතර ඇතිවන ආකර්ෂණය. ආශක්ති බල කියන්නේ ජලාණු සහ වෙනත් ද්‍රව්‍යාණු අතර ඇතිවන ආකර්ෂණ බලය. ඉතින් ජලයේ සංශක්ති සහ ආශක්ති බලයත් මේ පරිවහන මාධ්‍යයක් ලෙස ජලයට ගමන් ක්‍රියා කිරීමට වැදගත් වෙනවා කියලා අපි කලින් පාඩමක දෙවෙනි පාඩමෙත් ඉගෙනගෙන තියෙනවා ජලය යටතේ. ඉතින් ඒ කියන්නේ රසෝද්ගමනයට තමයි මේ සංශක්ති සහ ආශක්ති බල වැදගත් වෙන්නේ. ජලයේ සංශක්ති සහ ආශක්ති බල කතා කරද්දී මේ ශාකයේ සනාල සිලින්ඩරයේ තියෙන සෛලම අමතක කරන්න බෑ. සෛලම තුලින් තමයි මේ ජලය සහ ජලයේදී වූ ඛනිජ අයන පරිවහනය සිද්ධ වෙන්නේ රසෝද්ගමනය යටතේ. එතකොට අපි සෛලමයත් ඒකයි මේ නම් කරලා තියෙන්නේ. උත්සේදන චූෂණය, ජලයේ සංශක්ති සහ ආශක්ති බල, ඒ වගේම තුන්වෙනි කරුණ ශාක දේහය හරහා පාංශු ද්‍රාවණය සහ වායු ගෝලය අතර පවතින ජල විභව අනුක්‍රමණය. ජල විභව අනුක්‍රමණය තමයි අනිත් කරුණ. ඉතින් මෙන්න මේ කාරණා තුන සම්බන්ධයෙන් තමයි අපි රසෝද්ගමනය කතා කරන්නේ. රසෝද්ගමනයට මෙන්න මේ කරුණු තුන තමයි බලපාන්නේ. මෙන්න මේ කරුණු තුන ඇතුළත රසෝද්ගමනය පැහැදිලි කරන කල්පිතයට අපි කියන්නේ
සංශක්ති ආතති කල්පිතේ කියලා. ඉතින් රසෝද්ගමනය අපි හඳුන්වන්නේ මෙන්න මේ සංශක්ති ආතති කල්පිතෙන්. මේ සංශක්ති ආතති කල්පිතේ ප්‍රධාන කරුණු තුන තමයි මේ තියෙන්නේ. මේ තුන යටතේදී තමයි අපි රසෝද්ගමනය තව ටිකක් විස්තර කරන්න. ඒකට අවශ්‍ය වෙන්නේ. මේ ජල විභව අනුක්‍රමණය ගැන කතා කරද්දී ජල විභව අනුක්‍රමණයක් ඔස්සේ මේක සිද්ධ වෙන්නේ. දැන් උත්සේදනයෙන් පත්‍ර මධ්‍ය සෛල වලින් ජලය වාෂ්ප වෙලා යද්දී පත්‍ර මධ්‍ය සෛල වල ජල විභවය අඩු වෙනවා. එතකොට ඒ අඩුව පුරවන්න පත්‍ර වෘන්ත සෛල වලින් පත්‍ර මධ්‍ය සෛල වලට ජලය ආශ්‍රිතයෙන් ගලාගෙන එනවා. විසරණය වෙන්නත් පුළුවන්, ආශ්‍රිතය වෙන්නත් පුළුවන්. අපි ආශ්‍රිතය කියලා තමයි ගන්නෙ. ඒ වගේම උත්සේදනයේ විසරණිය සිද්ධ වෙන්නේ. එතකොට පත්‍ර වෘන්ත සෛල වල ඇතිවන ජල විභව අනුක්‍රමණ අඩුව ඒ ජල විභවය අඩු වෙන එක පුරවන්න ආයේ මේ සනාල කැම්බියමේ තියෙන සනාල මේ සිලින්ඩරේ තියෙන සෛලම වලින් ජලය සහ කංජායන එනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ ජල විභව අනුක්‍රමණය මුල් වලින් පසට යනකම්ම දැනෙනවා. ඒක තමයි මේ උත්සේදන චූෂණයෙන් සිද්ධ වෙන. ඇත්තටම එතන ජල විභව අනුක්‍රමණයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ වගේම අපි දැනගන්න ඕනේ තව දෙයක් තමයි මේ තොග ප්‍රවාහය කියන දිගුදුර පරිවහන ක්‍රමයේ අක්‍රීය පරිවහන යටතේ එන මේ තොග ප්‍රවාහයේදී ඇත්තටම වැදගත්ම වෙන කරුණ තමයි ඒක පීඩන අනුක්‍රමණයකට සිද්ධ වෙන්නේ සාන්ද්‍රණ අනුක්‍රමණයකට නෙවෙයි. විසරණයට වඩා විසරණය වගේ දේවල් වලට වඩා වේගෙන් මේ තොග ප්‍රවාහය කියන දේවල් සිද්ධ වෙනවා. එතකොට අර මෙතනත් ඍණ පීඩනයක් කියන එක අපි මතක තියාගන්න ඕනේ. රසෝද්ගමනයේ සිද්ධ වෙන්නේ ඍණ පීඩනයක් යටතේ. පීඩන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ තොග ප්‍රවාහයක් නයි. ඉතින් රසෝද්ගමනයකට උදාහරණයක් නම් එතන පීඩනයක් ක්‍රියාත්මක වෙන්න ඕනේනේ. පීඩන අනුක්‍රමණයක් තියෙන්න ඕනේ. එහෙනම් එතන ඍණ පීඩනයක් යටතේ තමයි රසෝද්ගමනය සිද්ධ වෙන්නේ කියන එක මතක තියාගන්න ඕනේ. තවත් වැදගත් කරුණක් තියෙනවා. අපි දන්නා පාංශු ද්‍රාවණයේ නිදහස් ජලාංශ වලට අමතරව ඛනිජයන තියෙනවා. දැන් ජල අණු නම් අවශෝෂණය කරගන්න පුළුවන්. විසරණය මගින් ආශ්‍රිතය මගින් ඊට පස්සේ අපෝප්ලාස්ට සිම්ප්ලාස්ට පල්ලහරහා සම්ප්‍රේෂණ හරහා ගිහිල්ලා මේවා ජලය අවශෝෂණය කරගත්ත හැකි අක්‍රීයව. හැබැයි බලන්න ඛනිජයන දැන් අපි ගත්තොත් පාංශු ද්‍රාවණයේ ඛනිජයන සාන්ද්‍රණයට වඩා මේ ශාකයක මුල ප්‍රදේශයේ තියෙන ප්‍රදේශයේ තියෙන සාන්ද්‍රණය වැඩි. ඛනිජයන සාන්ද්‍රණය වැඩි. එතකොට මෙතන වැඩි තැනක ඉඳන් අඩු තැනකට එන්න තමයි අපි සාන්ද්‍රණ අනුක්‍රමණය කියන්නේ. උනාට මෙතන සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව අපිට සක්‍රීය අවශෝෂණයකින් තමයි ඛනිජයන අවශෝෂණය කරන්න වෙන්නේ පාංශු ද්‍රාවණයෙන්. මොකද පාංශු ද්‍රාවණයේ තියෙන මේ ඛනිජයන සාන්ද්‍රණයට වඩා වැඩි ශාකය තුල තියෙන මේ මුල ප්‍රදේශයේ තියෙන ඛනිජයන සාන්ද්‍රණය. ඒතර අඩු තැන ඉඳන් වැඩි තැනට යනවා කියලා මේ වැඩි තැන ඉඳන් අඩු තැනට යාමක් නෙවෙයිනේ සිද්ධ වෙලා තියෙන්නේ. වැඩි තැන ඉඳන් අඩු තැනට ගිහිලා නැහැ. මේ ශාකය තමයි වැඩිම. ඒතර එතන ඉඳන් මෙහාට යන්න බෑනේ. පාංශු ද්‍රාවණයට යන්න බෑනේ. පාංශු ද්‍රාවණයෙන් ශාකයට අවශෝෂණය කරන්න ඕන නිසා ඒක සාන්ද්‍රණ අනුක්‍රමණයකට එරෙහිව සක්‍රීයව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් රසෝද්ගමනය යටතේ මෙන්න මේ කරුණු ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි මතක තියාගන්න ඕනේ විශේෂම කරුණ තමයි මේක සංශක්ති ආතති කල්පිතයෙන් පැහැදිලි කරනවා සහ ඍණ පීඩනයක් යටතේ තමයි රසෝද්ගමනයේ ද්‍රව්‍ය පරිවහනය සිද්ධ වෙන්නේ කියන එක. අපි දැන් යමු ප්ලෝයමීය පරිසංක්‍රමණය කතා කරන්න. අපිට රිසෝස් බුක් එකේ රසෝද්ගමනයට කිසිම රූපයක් දීලා නැහැ. ඒක නිසා අපි රසෝද්ගමනය මතක තියාගන්න පැහැදිලි සාමාන්‍ය කටු සටහනක් වගේ තමයි අර හදාගත්තේ චිත්‍රයක් ඇදලා මතක තියාගන්න. ඒක අපි අදින්නේ නැහැ. හැබැයි ෆ්ලෝයම පරිසංක්‍රමණය යටතේ නම් අපිට රූපයක් දීලා තියෙනවා රිසෝස් බුක් එකේ. ඉතින් අපි ඒකට වෙනම රූපයක් කරන් මතක තියාගන්න නැතුව ඒ තියෙන රූපෙන්ම මේක මතක තියාගන්න විදිහට මේ ෂෝට් නෝට් එක හදාගන්න බලමු. මොකද ඒක ගොඩක් ඉෆෙක්ටිව් වෙනම ආය රූපයක් ඇදලා ඒක මතක තියාගන්නවට වඩා දීලා තියෙන රූපවලට අපි වෙනම රූප ගන්නෙ නැතුව දීලා තියෙන රූපෙන්ම දේ මතක තියාගත්තොත් ඇත්තටම අපිට ඒක වැදගත්. ඒක ගොඩක් ඉෆෙක්ටිව් අනිත් දේවල් වෙන රූපයක් ඇදලා මතක තියාගන්නවට වඩා මම හිතන විදිහට. හරි අපි බලමු. මේ තියෙන්නේ සෛලම වාහිනී, මේ තියෙන්නේ ෆ්ලෝයම පෙනීර නල එකක. එකතු වෙලා හැදිච්ච ෆ්ලෝයම පෙනීර නල. එතකොට අපි දන්නවා ෆ්ලෝයම පරිසංක්‍රමණයට ඇත්තටම අපි මෙතනදී අපිට රසෝද්ගමනයත් චුට්ටක් අවශ්‍ය වෙනවා කතා කරද්දී. ඒකනේ මේ රූපෙටත් දීලා තියෙන්නේ. අපි දන්න පොදු දේ මෙතන ලියලා තියෙන මම සෛලම් වාහිනිය වල ෆ්ලෝයම මේ මොකද්ද රසෝද්ගමනය සිද්ධ වෙන්නේ ඍණ පීඩනයක් යටතේ.
ඊට පස්සේ මෙතන අපිට පෙනීර නල එකක දීලා තියෙනවා. අපි දැනගන්න ඕනේ වැදගත් කරුණක් තියෙනවා. ඒක තමයි මෙන්න මේ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය සිද්ධ වෙන්නේ ධන පීඩනයක් යටතේ. රසෝද්ගමනයේ ඍණ පීඩනයක් යටතේ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය ධන පීඩනයක් යටතේ සිද්ධ වෙන්නේ. දැන් අපි මේ සිද්ධ වෙන දේ කතා කරන්න යන්නේ. ඊට කලින් අපි දැනගන්න ඕනේ මෙන්න මේ ෆ්ලෝයමීය පරිසංක්‍රමණය පැහැදිලි කරන්න තියෙන කල්පිතයට අපි කියන්නේ පීඩන ප්‍රවාහ කල්පිතය කියලා. රසෝද්ගමනයට අපිට කල්පිතයක් තිබ්බා සංශක්ති ආතති කල්පිතය කියලා. ෆ්ලෝයම පරිසංක්‍රමණයට අපිට තියෙනවා පීඩන ප්‍රවාහ කල්පිතය කියලා කල්පිතයක්. අපි ඒක තමයි මෙතනදි මේ කතා කරන්නේ. ඒ වගේම ෆ්ලෝයම පරිසංක්‍රමණයේ වැදගත් වචන දෙකක් තියෙනවා ප්‍රභවය සහ අපායනය. ප්‍රභවය සහ අපායනය. ප්‍රභවය කියන්නේ ශුද්ධ සීනි නිෂ්පාදකයා ලෙස ක්‍රියා කරන ශාකයේ අවයවය. හරිද? එතකොට ප්‍රභවය විදිහට ශාක පත්‍ර, පිෂ්ඨය සංචිත කර තබනු ලබන ආකන්ද සහ බල්බ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මේ ශුද්ධ සීනි නිෂ්පාදකයා මේ සීනි නිෂ්පාදනය කරන ආකාරات අපිට දෙකක් හම්බෙන. එකක් තමයි ප්‍රභා සංශ්ලේෂණයෙන්, අනිත් එක තමයි පිෂ්ඨයේ බිඳ දැමීමෙන්. හරි. ඉතින් ඒ ප්‍රභවය ඊට පස්සේ අපායනය කියලා තියෙනවා. අපායනය කියන්නේ ඇත්තටම සීනි, ඒ කියන්නේ සීනි ප්‍රයෝජනයට ගන්නා ස්ථානය. අපායනයක් විදිහට අර ආකන්ද සහ බල්බ ගන්න පුළුවන්. තව වර්ධනය වෙන තැන් තියෙන වර්ධනය වෙන මුල්, කදන්, අංකුර සහ ඵල වගේ වර්ධනය වෙන දේවල් වලටත් අවශ්‍ය වෙනවනේ. ඒ නිසා අපායන විදිහට ඒව ගන්න පුළුවන්. වැදගත්ම දේ ආකන්ද සහ බල්බ කියන ඒවා අපායන සහ ප්‍රභව දෙකම විදිහට අපිට ගන්න පුළුවන් උදාහරණ විදිහට. හරි. ඒ වගේම අපි ෆ්ලෝයම පරිසංක්‍රමණය කතා කරනවා. අපි ෆ්ලෝයම යුෂය ගැන කතා කරන්න ඕනේ. ෆ්ලෝයම යුෂයේ තියෙනවා ඒකේ බරෙන් 30%ක්ම සුක්‍රෝස්. ඒ වගේම ඊට අමතරව අමයිනෝ අම්ල, හෝමෝන සහ ඛනිජ තියෙන්න පුළුවන්. ජලයක් තියෙනවා. අපි ඒ වගේම තව වචන දෙකක් කතා කරනවා ෆ්ලෝයම බැර කිරීම සහ ෆ්ලෝයම හර කිරීම කියලා. ෆ්ලෝයම බැර කිරීම සිද්ධ කරන්නේ ඇත්තටම ප්‍රභවයකින් සහචර සෛලයකට හරි නැත්නම් පෙනේර නල ඒකකයකට හරි. ෆ්ලෝයම හර කිරීම සිද්ධ වෙන්නේ මේ පෙනේර නල වලින් අපායන වලට. ඉතින් බැර කිරීමයි හර කිරීමයි. මෙතනින් මේ ප්‍රභවයකින් පෙනේර නල ඒකක වලට දෙනවා. එහෙනම් එතන බැර කිරීම, ෆ්ලෝයම බැර කිරීම. මේ අපායනයකට ලබා දෙනවා. එහෙනම් ෆ්ලෝයම හර කිරීම, බැර කිරීමයි හර කිරීමයි. ඊට පස්සේ මේ ෆ්ලෝයම බැර කිරීම සක්‍රියව සිද්ධ වෙන ක්‍රියාවලියක් කියලා තියෙනවා. සිම්ප්ලාස්ට් ඔස්සේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝයම හර කිරීම විසරණයෙන් සිද්ධ වෙනවා කියලා දීලා තියෙනවා. මෙතනදී තව වැදගත් දෙයක් තියෙනවා. ප්‍රභවයේ සිට අපායනයට මේ සීනි ගලාගෙන යන්න. අතර මේ කියන්නේ අපි කියන්නේ ෆ්ලෝයම යුෂය පරිවහනය වෙන්න ගතවන ශීඝ්‍රතාවය නැත්නම් මේ ප්‍රභවයක සිට අපායනයකට පෙනේර නල තුලින් ද්‍රව්‍ය ගමන් කරන ශීඝ්‍රතාවය 1m බෙදීම අව කියලා ගන්න පුළුවන්. ඒ කියන්නේ පැයට මීටර 1ක් විතර වේගයකින් තමයි මේක පරිවහනය සිද්ධ වෙන්නේ. හරි. දැන් අපි මෙන්න මේ රූපෙන් තියෙන දේ පැහැදිලි කරගනිමු. හොඳට බලන්න. මේ තියෙන පෙනේර නල ඒකකනේ ෆ්ලෝයම වල මේ ප්‍රභවය. ප්‍රභවයකින් දැන් මෙතන අපායනයට සීනි මදි. එතනට සීනි අවශ්‍යයි. එහෙනම් දැන් අපායනයක් සීනි ලබා ගන්න ඒට ආසන්නයේම තියෙන ප්‍රභවයෙන්. එහෙනම් මෙන්න අපායනය, මෙන්න ඒක ආසලම තියෙන ප්‍රභවය. එහෙනම් ප්‍රභවයෙන් දැන් අපායනයට සීනි දෙන්න ඕනේ. ප්‍රභවයේ තියෙන සාන්ද්‍රණය වැඩි. එතනින් දෙනවා සක්‍රියව මෙන්න මේ ෆ්ලෝයමයට. ෆ්ලෝයම බැර කිරීමක් සිද්ධ වෙනවා. මේ පෙනේර නල ඒකකයට දෙන්නේ නැත්නම් සහචර සෛලයකට දීලා පෙනේර නල ඒකකට එන්නත් පුළුවන්. එතනදී දැන් මෙතන ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට ජල විභවය අඩු වෙනවා නේද? මේ පහළට යනකොට වඩා මෙතනිනුත් තව මෙතෙන්ට ද්‍රව්‍ය දෙද්දී මෙතන ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවනේ. එතකොට එතන ජල විභවය කියන්නේ අඩු වෙනවා. එහෙනම් එතනදී ජල විභවය අඩු වුණාම ජල විභව අනුක්‍රමණයකින් නේද? මෙතනින් සෛලම් වාහිනී වලින් එනවා ජලය මෙතෙන්ට. ඊට පස්සේ ඔන්න එතන ධන පීඩනයක් ඇති වෙලා තල්ලු වෙලා ගිහිල්ලා අපායනයක් අසරදී ඔන්න අපායනයට නම් විසරණයෙන් ගන්න පුළුවන්. මොකද එතන කොහොමත් මේකේ අඩු වෙන්නේ ද්‍රව්‍ය සාන්ද්‍රණය. මෙතන වැඩි සාන්ද්‍රණය වැඩි තැන ඉඳලා අඩු තැනට මෙතනින් යනවා. එතකොට එතන ජල විභවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. වැඩි වුණාම මෙතන අඩුයි. එහෙනම් එතනින් මෙතෙන්ට ආයේ ජලය එනවා. ඉතින් මේ විදිහට තමයි මේක සිද්ධ වෙන්නේ.
ධන පීඩනයක් යටතේ සිද්ධ වෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. ඒ වගේම තමයි ප්‍රභවයකින් දෙදිශාවටම මේ ෆ්ලෝයම් පරිසංක්‍රමණය සිද්ධ වෙන්න පුළුවන්. ඒක පහළටම වෙනවා කියලාත් නෑ, ඉහළටම වෙනවා කියලාත් නෑ. ඉහළට හෝ පහළට අපායනයකට සීනි අවශ්‍ය වෙන ස්ථානයකට ඒවා මේ ලබා දෙනවා. ඒකට දිශාවක් නෑ. හැබැයි ෆ්ලෝයම පරිසංක්‍රමණය එහෙම වුණාට රසෝද්ගමනයේදී නම් ඉහළට තමයි පරිවහනය සිද්ධ වෙන්නේ. අපි අර උත්සේදන චෝෂණයක කතා කරා. ඉතින් මේ ටික තමයි ෆ්ලෝයම් පරිසංක්‍රමණයට එන්නේ. එතකොට අපිට රසෝද්ගමනයට සහ ෆ්ලෝයම් පරිසංක්‍රමණයට අදාළ කරුණු ටික මේ විදිහට මතක තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා කියලා හිතනවා නම් ලයික් කරන්න. ඒ වගේම subscribe කරලා තියාගන්න අපේ channel එක, bell icon එක click කරලා තියාගන්න. තව අලුත් වැදගත් videos දාපුවම ඔයාලට ඒකේ notification එක ලබා ගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් තවත් ලස්සන පාඩමකින් short note series එකකින් අපි හම්බෙමු. තවත් අලුත් වීඩියෝකින් හමු වෙනකන් අයබෝවන්.